ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතෙන් 13 සහ පළාත් සභා පිහිටුවා ඇති බව 22 වන සංශෝධනයේදී යටපත් කිරීම ෆෙඩරල් උගුලක්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බින්ද දැමීමක්ද විනිසුරු ධූර කාලය සහ විනිසුරු සංඛ්‍යාව වැඩි කරන නීති සංශෝධන 2026 අගෝස්තු 18 වන දින අධිකරණ විෂයභාර ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට පළමුවර කියවා ඉදිරිපත් කර ඇතේ. මෙම නීති සංශෝධන පිළිබඳව සමාජයේ පෙරදක්නට නොලැබූ සමාජ කතිකාවක් දක්නට ඇති. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීත්‍යානුකූල පිටපත සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පිටපතේ භාෂා වෙනස්කම් කිහිපයක් පවතින අතර එක් වෙනස්කමක් වන 83 වන ව්‍යවස්ථාවේ ආ ඡේදය සහ 83 වනි ව්‍යවස්ථාවේ බී ඡේදය අතර ඇති වෙනස නිවැරදි කරන ලෙස 2025 අගෝස්තු 11 වන දින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇතේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ ආ ඡේදය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 සහ 62 ව්‍යවස්ථා සංශෝධනය කිරීමට එනම් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6කට අඩු සහ වැඩි කිරීමට ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමැතියද ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ සහතිකයද අවශ්‍ය වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ මෙය දැක්වනේද 32 සහ 62 ව්‍යවස්ථාවල ඇති ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සංශෝධනය කරනු ලබන්නේද වසර 6කට වඩා වැඩි කිරීමට පමණක් නම් එවිට ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමැතියද ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ සහතිකයද අවශ්‍ය බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 83 වන ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ සන්දර්භය සැලකීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ඉංග්‍රීසි භාෂා පිටපතේ පවතින වෙනස තීරණාත්මක බලපෑමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වලදී සිදු කර ඇති අතර අධිකරණයට කරුණු ඉදිරිපත් කරන නීතිඥවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඉංග්‍රීසි පිටපතේ 83 බී ඡේදය මගින් කරුණු දැක්වීම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් අවස්ථාවේදීද 2015 වර්ෂයේදී ඉදිරිපත් වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් අවස්ථාවේදීද සිදු කරමින් වරදක් කර ඇති අතර එය ව්‍යවස්ථා වංචාවක් බවටද පක්වෙමින් වංචාවෙන් කරන දේ එනයින්ම බලරහිත වන fraud omnia vitiate, fraus omnia vitiate, fraud vitiates everything නීති සිද්ධාන්තය අදාළ වන නෛතික තත්ත්වයක් මතුවේයි. ඒ අනුව 19 වන සහ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යනු නිවැරදි නීති මූලාශ්‍ර සිංහල භාෂාවෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොකර ලබාගත්තු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මත පදනම් වී කරන ලද ක්‍රියාකාරකම් වන අතර එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන ව්‍යවස්ථාව අනුව නීති ලෙස සැලකිය හැකිද යන්න 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමට හෝ නොකිරීමට ඉඩ ඇතේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ එහි ඉංග්‍රීසි භාෂා පිටපතේ ඇති මෙම වෙනස්කම් හේතුවෙන් මතුවන බැරෑරුම් නෛතික කරුණු 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වන පෙත්සම් අනුව විසදෙනු ඇති අතර ඒ අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පිහිටුවා තිබේද සහ එය ෆෙඩරල් උගුලක්ද සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බින්ද දැමීමක්ද යන්නද ජනතාව තේරුම් ගනු ඇතේ. මීටිංග් අරුණ ලක්සිරි උණවටුන BSc කොල් PGDC කොල් සමායෝජක වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන